කැන්ඩාවේ තියෙන තුර්කිෂ් කෑම කාලෙ බලමුද? හලෝ හායි කොහොමද? අපේ ගෙවල් ළඟ තියෙනවා තුර්කියේ අය කරන රෙස්ටෝරන්ට් එකක්, තුර්කිෂ් රෙස්ටෝරන්ට් එකක්. මෙන්න මේක එළියේ ඉඳලා බලද්දි රෙස්ටෝරන්ට් එක පේන විදිහ මම ඇතුළට ගිහිල්ලා කොහොමද ඇතුළේ තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. එයාලා පටන් ගද්දී මෙන්න මේ වගේ සලාඩ් එකකුයි මෙන්න මේ වගේ බ්‍රෙඩ් එකකුත් දෙනවා. මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී කම්ප්ලිමන්ට් එකක් විදියට. තුර්කිෂ් රෙස්ටෝරන්ට් වල ස්පෙෂල්ම කෑම එකක් තමයි මෙන්න මේක. මේක මෙයාලගේ මෙනු එක. මේක ඇවිල්ලා බීෆ් පයි එකක්. මෙන්න මේක අලිනාදි කියන පෝෂන් එක. අතරම රහයි. මෙයාලා සාමාන්‍යයෙන් මීට් වලට, බීෆ් වලට, ඒ වගේම ලෑම් මෙන්න මේ වගේ දේවල් වලට තමයි ගොඩක්ම වැදගත්කමක් තියලා තියෙන්නේ. I have fun meeting a fan. Meat. Get it. මේක ෆුඩ් රිවිව් එකක් නෙමෙයි. මම මෙහි දකින්න දේ ඔයාලත් දකින්න ඕනේ කියලා ආස හිතන හින්දා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට දාන්නේ. මෙන්න මේ බත් එක ඔයාලා දැකලා ඇති. ඔය ඇරබ් ඒ වගේ ඊජිප්තියන් රෙස්ටෝරන්ට්ස් වල තමයි මෙන්න මේ වගේ හාල් එකක් තියෙන්නේ. මේ හාල් එකක් වෙන්න ඕන මම හිතන විදිහට. හැබැයි බලද්දි මේක නිකන් බාර්ලි යට වගේ. මේක ලෑම් ස්කීව් එකක්. අතරම රහයි. මෙන්න මේක තනිකරම කට්ලට් එකක් වගේ. මේකේ ග්‍රවුන්ඩ් බීෆ් දාලා හදලා තියෙන ඇතුලේ සම්පූර්ණයෙන්ම. මේකත් ස්පෙෂල් තුර්කිෂ් කෑමක්. මේක කවුරුත් දන්න කුනෆා. මේක රයිස් පුඩින් එකක්. මේක මේ රෙස්ටෝරන්ට් එකේ තියෙන ස්පෙෂල්ම තුර්කිෂ් අයිස්ක්‍රීම් එකක්. උඩට පිස්ටාචියෝ වගේ දාලා තියෙන්නේ. අන්තිමට මෙයාලා දෙන තුර්කියේ මේ තේක ඇත්තටම රසයි. ඔක්කොම ඉවර වෙද්දි මේක බීලා තමයි අපි ගෙදර යන්නේ. අංකල් තුර්කියේ කෑම කොහොමද අංකල්? කෑම හරිම රසයි පුතා. ලංකාවෙත් මේ වගේ ගොඩාක් රස කෑමවල තියෙනවා. අනිවාර්යයෙන්ම ගිහලා කමු නේද? අනිවාර්යෙන්.